අයිබන් දැන් මම දැක්ක මේ මොකද Facebook එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒ ගැන වචන දෙකක් කතා කරන්න මම මේ පටන් ගත්තේ මොකක්ද දන්නවද? අන්න දැන් මේ දවස්වල කොහෙද අනුරාධපුරයේ පොළොන්නරුවේද අනුරාධපුරයේද මේ අර අස්සන් සුරේසලියව බේර ගන්න කියලා අස්සන් ලක්ෂයක් ගන්න කියලා රටවටේ අස්සන් කර යන්නේ. ඒක මම හිතන්නේ මම දැක්ක එක මට මතක නැහැ පොළොන්නරුවේ තමයි. පොළොන්නරුවේ පාර මැද්දේ මොනවා හරි ඉතින් අර සින්දුවක් එහෙම දාගෙන කට්ටිය අස්සන් ගන්නවා. එතෙන්ට පොලිසිය දෙන්නෙක් ගියාම පොලිසිය දෙන්නටත් නීතිය කියා දෙන්න එනවා. සෑහෙන මේ තරජන කරජන දානවා. ඒ දෙන්නටත් ඉතින් එතන කරගන්න දෙයක් නැහැ. මොකද පිරිසක් ඉන්න තැනක ගිහිලා පොලිසිය දෙන්නෙකුට තේරුම් කරලා දෙන්න බෑ. ඒ මිනිස්සු තේරුම් ගන්නෙත් නැහැ. හරිද? ඒ මිනිස්සු තේරුම් ගන්න නැහැ කීයටවත්. ඉතින් මම කියන්නේ මේ මහ ජනතාව මීට වැඩිය පොඩ්ඩක් බුද්ධිමත් විය යුතුයි. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සර්දාවයි ප්‍රඥාවයි දෙක එකට යන්න ඕනේ කියලා. දැන් අර මෙතන මං සලේකෙක් නමක් තියනවාද කියලා දැක්කේ නෑ. මේ මිනිස්සුන්ගේ හෙඩ්ලයින් එක තියෙන රණවිරුවන් අත්අඩංගුවට ගැනීම. හරිද? එතකොට අර මිනිස්සුන්ට අර ලංකාවේ මිනිස්සුන්ට ගොඩාක් මේ දුරට මේ අනුකම්පාව කියන එක ඇති වෙනවනේ. ටක් ගාලා අනුකම්පාව තියෙන හොයන්නේ බලන්නේ මුකුත් නෑ. මාර විදියට අනුකම්පාව තියලා දැන් මිනිස්සු අස්සම් කරනවා. සමහරට ඔය අස්සම් කර මිනිස්සු දන්නේ ඇයි මේකට අස්සම් කරන්නේ. ඔය අස්සම් කරලා නම් එහෙම බේර ගන්න බෑ. මේ හිරේට යන්න ඉන්න මිනිහෙක් හරි නඩුවක් තියෙන මිනිහෙක් බේර ගන්න බෑ. එහෙම අස්සම් කරලා ඒක නම් මම දන්නවා. මොකද ඔය අස්සම් කර මිනිහෙක් දන්නවද ඔය ඕකේ ඒ මනුස්සයා වැරදි කරාද නැද්ද කියලා. ඒක වෙන කතාවක්. නීතිය කියන එක මිනිස්සුන්ට කියන්න පුළුවන්. දැන් මේ වෙඩින් වල පාටි වල එතන කියන්නේ මියුසික් දාන්න එපා කියලා පාර මැද්දේ ඉඳගෙන එහෙම දාන්න එපා කියලා. ඒකට මේ දැන් මේ මිනිස්සු කරන තරකේ තමයි එතකොට අර අනික් කඩවල දාලා තියෙනවා. එතකොට මේ මගුල් ගාල් වල රැයට පාටි වලට දානවා. ඇයි මෙතන දාන්න බැරි කියලා. එතකොට මිනිස්සුන්ට පොඩ්ඩක් කල්පනා වෙන්නේ නැද්ද? දැන් බලන්න දැන් උද්ඝෝෂණයක් සඳහා පඹයක් ගිනි තියන පාර මැද්දේ. උද්ඝෝෂණයක් සඳහා පඹයක් ගිනි තියන පාර මැද්දේ ඒක නීති විරෝධී. හරිද? ඒක නීති විරෝධී. මොකද ඒ වෙලාවේ තියෙන මොකක්ද ඒකට කියන්නේ මේ කරන කර්තව්‍යයේ හේතුව තියෙනවනේ. දැන් වෙලක හිටවල තියෙන පඹයක් වැඩක් නැහැ. දැන් ගෝයන් කපල ඉවරලා ඒක ඕනනම් ගිනි තියලා දාන්න පුළුවන්. ඕන තරම් පාරවල් යන්නේ රොඩු ගිනි තියන්නේ ගිනි තිබ්බට කමන්නේ නැහැ. ඒතර පාර මැද්දේ ටයර් එක පුච්චලා මොනවා හරි උද්ඝෝෂණයක් කරනකොට ඒක රාජ්‍ය විරෝධී වැඩක් නේ කරන්නේ. ඒ විරෝධී වැඩක් කරන්න තහනම්. දැන් මෙතන සින්දුවක් දාන්නේ මිනිස්සුන්ව නොමග ඇරලා මිනිස්සුන්ගේ හිත දිනාගෙන මෙතන ඇත්තටම රාජ්‍ය විරෝධී වැඩක් නේ මෙතන කරන්නේ. අන්නේ රාජ්‍ය විරෝධී වැඩ කරන එක මර්ධනය කරන්න තමයි පොලිසියෙන් කියන්නේ අතන මේ සින්දු දාන්න එපා කියලා. දැන් ටවුමක් මැද්දේ මේ චිත්‍රපටියක් මේ ෂූට් කරනවා. එතකොට වෙපන් අරන් එනවා. ඇත්තට මේවා කියන්නකෝ. ඇත්තම වෙපන් අරන් එනවා. ඇත්තම වෙපන් අරන් ඇවිල්ලා පාර මැද්දේ මේ ඒක ෂූට් කරනකොට ඒක ඉතින් නීතියෙන් තහනමක් නැහැනේ. හැබැයි නිකම් මිනිහෙක් බොරු තුවක්කුවක් හරි පාරේ අරන් ගියොත් ඒක බොරු තුවක්කුවක් වුණත් පොලිසියෙන් අල්ලමු මොකටද මේක අරන් යන්නේ කියලා. අන්න එතන ඒකේ හේතුවනේ ප්‍රධාන වෙන්නේ. කරන කර්තව්‍යයේ හේතුව තමයි ප්‍රධාන වෙන්නේ. ඒකට තමයි නීතිය මේ සැරෙන් සැරේ මේ දැන් ගෙදරක දැන් මොකක් හරි චිත්‍රපටයක් රඟ දක්වනකොට තුවක්කුවක් ඇත්තම තුවක්කුවක් අරන් ගියත් ඒක නීතියෙන් අල්ලන්නේ නැහැ. ඇයි අර බොරු තුවක්කුව පාරේ ගෙනට ඇල්ලුවේ? අරගේ අදහස මොකද්ද? කවුරු හරි බය කරන්න මොනවා හරි කරන්නේ. ඒ වගේ මිනිස්සු ඔය දැන් ඔය අස්සම් කරන මිනිස්සු දන්නේ නැහැ මොකද? මේ මිනිස්සුම කියනවා මේ මොකද්ද මේ ඔය පිකටින් එක කරන මිනිස්සුම කියනවා මේ මහමුලකරු මේ පාස්කු ප්‍රහාරය අල්ලන්න ඕනි කියලා. මිනිස්සු 200ක් මැරිච්ච කේස් එකක් නෙමේ හැන්ඩල් කරන්න යන්නේ. එතකොට පාස්කු ප්‍රහාරයේ මහමුලකරු අල්ලන්න නම් සමහරට නිවැරදි මිනිස්සු තරන් ගිහිල්ලා පරීක්ෂණ පවත්වන්න ඕනේ. CID එකට ගෙනහිල්ලා පරීක්ෂණ පවත්වන්න. එහෙම දෙයක් තමයි මෙතන වෙන්නේ. සමහරට ඒ මනුස්සයන් නිවැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට තියෙන සාක්කිත් එක්කලා ගිහි අත්අඩංගුවට අරන් ගිහලා පරීක්ෂණ පවත්වන තුරු ඒ මනුස්සයා නිර්දෝෂී මනුස්සයෙක්. ඉතින් ඒකෙන් ඔප්පු වෙනකන් ඇයි මේ මිනිස්සුන්ට ඉන්න බැරි? මේ මිනිස්සු කොහොමද දඟලන්නේ? දැන් හෙට හරි සලේව නිදහස් කරලා වෙන මනුස්සයෙක් කරා යනවා තෙන්න. හරිද? වෙන කවුරු හරි අරන් යනවා. ඒතකොට මේ මනුස්සයාගේ හිතවත් කට්ටිය එක්ක ආවිලා නෑ මේ මනුස්සයා නිදහස් මේ මනුස්සයා නිර්දෝෂී මනුස්සයෙක් මේ මනුස්සයා කියලා ඉවරලා උද්ඝෝෂණ කරනවා. ඒතකොට කොහොමද පරීක්ෂණයක් කරන්නේ? දැන් ඇත්තටම පොලිසියට බලයක් තියෙනවනේ මේ මිනිස්සු අල්ලා හිරේ දාන්න. මොකද මේ සෙල්ලම් වැඩක් නෙමෙයි එක මිනිමරුවක් නෙමෙයි. මෙච්චර 200ක් මැරිච්ච කේස් එකක පරීක්ෂණයක් පවත්වන කෙනෙක් අත්අඩංගුවට ගත්තාම මේ මිනිස්සු එහෙමනම් මේ මිනිස්සුන් අතරන් ගිහලා ප්‍රශ්න කරන්න ඕනේ. මොකද මේ මිනිස්සුත් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඒකනේ මිනිස්සුන්ට එච්චර අමාරුව. දැන් ඔය ගොඩක් දේශපාලඥයෝ කෑ ගහනවා
මේ මෙහෙම අත්අඩංගුවට ගන්නවා මෙහෙම බලය පාවිච්චි කරලා අත්අඩංගුවට කරනවා. ඒ වුණාට හැබැයි කවදාකවත් දැකලා තියෙනවද දැන් ওই දේශපාලඥයෙක් ඉන්නවනේ හොරමරකම් නොකරපු තක්කඩිකම් නොකරපු හොඳට ජීවත් වෙච්ච මිනිස්සු ඇතිනේ. ඒ එක මිනිහෙක් ඇවිල්ලා වොයිස් කට්ටයක් දෙන්නේ නැහනේ. ඒ එක මිනිහෙක්වත් වොයිස් කට්ටයක් දෙන්නේ නැහැ. මොකද ඒ මිනිහට ප්‍රශ්නයක් නැහැ දැන්. දැන් CID එකට හරි FCD එකට හරි මොකද්ද මේ අල්ලස් දූෂණ හෝ මානව හිමිකමකට හරි බය වෙන්නේ කවුද? බය වෙන්නේ වැරදක් කරපු මිනිහෙක්. මේ සාමාන්‍ය ජනතාව බය වෙනවද? සාමාන්‍ය මිනිස්සු CID එකක් කොහෙද තියෙන කියලා දන්නෙත් නැහැ. FCID කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. මේ මිනිස්සු දන්නෙත් නැහැ. මිනිස්සුන්ට වැඩකුත් නැහැ. මිනිස්සු බයත් නැහැ. බය නැත්තේ මොකද? මේ බය නැත්තේ මිනිස්සු වැරදි කරලා නැහැ. වැරදි කරපු මිනිහෙක් තමයි ඕවා ගැන හොය වොයිස් කට් දීදී යන්නේ නේ. ඩිස්පෙන්සරි එකට යන්නේ බෙහෙත් ටිකක් ගන්න ડોක්ටර් කෙනෙක් හම්බෙන්නේ නැහැ. ලෙඩක් තියෙන මිනිහෙක් නේ. ලෙඩක් තියෙන මිනිහෙක් ලෙඩක මොකක් හරි මේ දැයිනකොට මට මෙහෙම ලෙඩක් ඇති කියලා හිතන මිනිස්සු තමයි යන්නේ බේට් ටික ගන්න. නිකන් මිනිස්සු යන්නේ ඒ වගේ තමයි. ඒකින්ද මේ ඇත්තටම මහ ජනතාව මීට වැඩිය බුද්ධිමත් විය යුතුයි. කොහේ හරි අස්සනක් ගන්නකොට මේක මේ සෝෂල් මීඩියා අරවල මේවල මගේ අස්සනයයි මම ප්‍රසිද්ධ වෙයි කියලා ඔහෙ ගිහිල්ලා අස්සනක් ගහනවා. මොකටද අස්සන ගැහුවේ කියලාවත් දන්නේ නැහැ. ඔය අස්සන් ගහපු මිනිස්සු මේක බැලුවොත් ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න අර පොඩි දරුවෝ පවා දෙමව්පියෝ මුළු පවුලක් පිටින්ම පවුලේ සමාජිකයෝ ඔක්කොම මැරිච්ච පාස්කු ප්‍රහාරය වැනි දරුණු මිලෙච්ච මේ සංහාරයක් කරපු මිනිස්සුන්ව බේරගන්න තමයි අස්සන ගැහුවේ. ඒකේ දුක දන්නේ මේ මිනිස්සු. ඒ පවුලක කවුරු හරි මැරලා හිටියා නම් ඒ මිනිස්සු තමයි ඒකේ දුක දන්නේ. ඉතින් ඒ වගේ මිනිමැරුමක් නෙමෙයි. අතර මේක මිනිමැරුමක් නෙමෙයි. මේක ලොකු මේ ගොඩක් දෙනෙක් නැති වෙච්ච කේස් එකක්නේ. ඒ වගේ මිනිස්සෙක් බේරා ගැනීමට තමයි ඔය ගිහිල්ලා අස්සන ගැහුවේ කියලා. ඔය මිනිස්සු දන්නේ නැහැ වයසක මිනිස්සු. ඔය උගත් නෙමෙයි ගොඩක් නූගත් මිනිස්සු. සමාජයේ දැනුමක් නැති මිනිස්සු. ඔය ගිහිල්ලා අස්සන ගහ මේකට අස්සනක් ගහනකොට ඒකේ සමාහට තියෙන්නේ නැති සලේකි කෑල්ලක් තිබුණාද දැක්කේ නැහැ. මේ මොන රණවිරෝ මේ අත්අඩංගුවට ගන්නවා කියපම් ඕන කෙනෙකුට අනේ මේ යුද්ධේ කරානේ. ඒකින්ද මේ පව් මෙහෙම කියලා ගිහිල්ලා අස්සනක් ගන්නවා. රණවිරුවෙක් වුණත් එහෙනම් හිටපු රණවිරුවෙක් කියන කවුද? මේ හිටපු හමුදාපති අත්අඩංගුවට ගත්තේ ජනාධිපති කෙනෙක් හරි අත්අඩංගුවට ගන්න අයිතියක් තියෙන වැරද්දක් කරනවා. හරි රාජ්‍ය පාලනයක් තියෙනවා නම් මේ ජනාධිපති මෙයා ඇමති මෙයා එළිය අර පොල් කඩපු මිනිහා විතරක් ඇතුලේ එහෙම එකක් නැහැ. ඉතින් ඒ දේ අද වෙමින් පවතිනවා. කෙනෙකුට බලයට නිලයට ඒවට ගරු කරන්නේ නැතුව ඔක්කොටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට අපේ පොඩි මිනිස්සුම ගිහිල්ලා ඔතන මොලයක් තියෙන මිනිහෙක් කියන්නේ පොඩි මිනිස්සුම ගිහිල්ලා අස්සන ගහනවා Tamanටම කෙලව ගන්න. නීති හදන්න ලොකු මිනිහා බේරෙන්න දැන් සුරේස්සලේව කියන්නේ එක පුද්ගලයෙක්. ওই වගේ අසරණ මිනිස්සු කොච්චර හිර කූඩු ඇද්ද? කොච්චර මිනිස්සු ඇද්ද? එහෙනම් මේ හිරේට ගිහිල්ලා ඇති මිනිමරුපු නැති මිනිස්සුත් ගිහිල්ලා ඒවා ඉතින් සාක්කි ඔප්පු වෙනකොට කොහෙන් හරි මේ සාක්කි මෙයා නිවැරදි කියලා සාක්කියක් දෙන්න කෙනෙක් නැති වෙනකොට කොහෙන් හරි එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒක නීතිය සහ ඒවට තමයි උසාවි ඉන්නේ නඩුකාරතුමාලා ඉන්නේ නීතිඥවරු ඉන්නේ ඒකට නීති සම්පාදනය කරන්නේ ඒවා නීති දෙපාර්තමේන්තුවල ඒවා ඒ කට්ටිය බලාගනි නේද? එහෙම නැති මේ හැම පොලිසියට අල්ලගෙන යන මේ හිරේට නියම වෙන හැමෝටම මේ යාගේ හිතවත් මිනිස්සු ගිහිල්ලා මේ පිකටින්යක් කරන්න මෙයා බේර ගන්න කියලා. ඒ දේවල් කරන්න එපා. මහ ජනතාව තව ටිකක් ඔයිට වැඩිය බුද්ධිමත් වෙනවා. මම දැක්කා එතන ගොඩක් නෑ ඉතින් 4-5 දිනක් ගිහිල්ලා අස්සම් කරනවා. මේ ඉතින් ඊට වැඩිය මම කියන්නේ පොඩ්ඩක් බුද්ධිමත් විය යුතුයි කියලා. හරි. ඒ මිනිස්සුම ඉල්ලනවා මේ ප්‍රාස්කෘත ප්‍රහාරය මේ මහා මොලකරු කරපේම හොයලා දඬුවම් දෙන්න කියලා. කියන මිනිස්සුම ගිහිල්ලා අර වගේ දේවල් වලට අස්සම් ගන්නවා. ඉතින් කොහොමද කරන්නේ? හරි. ජය වේවා.